අපේ නවාතැන් පොළ නැත්තම් අපේ සොයා ගැනීම බවට පත් වුණේ IDH. සාමාන්‍යයෙන් IDH කියලා කිව්වම මොකක්ද මතක් වෙන්නේ? ඇත්තටම මේ IDH කියන නම හැදුනේ කොහොමද කියලා දන්නවද? අද අපි ඒක හොයාගෙන යනවා. එන්න අපි. හරි. දැන් IDH කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන තැනකට තමයි අපි ආවේ මේ IDH නගර මැදයට. මේ නගර මැදේ තියෙන මේ ඔරලෝසු කණුව පිළිබඳ ඕන කෙනෙක් දන්නවා. මේ ඔරලෝසු කණුව දැක්කපු ගමන්ම අඳුර ගන්න ප්‍රධාන සාධකයක් තමයි මේ ප්‍රදේශය. නැත්නම් මේ ස්ථානේ. IDH ක්ලොක් එක. එහෙම නැත්නම් ඔරලෝසු කණුව තමයි මෙතන. මෙතනින් මේ ප්‍රදේශ ගණනාවකට යන්න අවස්ථාව තියෙනවා. එක පැත්තක් අපි ගියොත් එමු කොටිකාවත්ත පැත්තට, ඒ වගේම තමයි රාජගිරිය පැත්තට, ඒ වගේම අග්ගොන ප්‍රදේශයට යන්න පුළුවන් ස්ථාන තමයි තියෙන්නේ. ඒ වගේම කොළොන්නාව පැත්තට. මේ සිව් තැන එකතු වෙන තැන තමයි මේ IDH මන්සන්දිය. අද වන විට බොහොම ජනාකීර්ණ තැනක් බවට මේ පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉතිහාසයට පොඩ්ඩක් ගියොත් එම මේ කෝට්ටේ රාජධානියට අයත් පුරවරයා. කෝට්ටේ රාජධානිය පිළිබඳව ගත්තාම මේක ඓතිහාසික පුරවර ගණනාවකට නෑකම් කියන ප්‍රදේශයක්. ඔබ දන්නවා නම් මුල්ලේරියාවේ සටන. මේ මොකද මේ බොහොම ළඟ ප්‍රදේශයක තියෙන නිසා අපි ඒ ගැනත් කතා කරොත් එම මේ මුල්ලේරියාවේ සටනත් සිද්ධ වෙලා තියෙන මේ ආසන්න ප්‍රදේශයක. ඉතින් ඒ කියන්නේ පෘතුගීසීන්ට එරෙහිව සිංහලයන් ලැබූ ප්‍රධානම ජයග්‍රහණය ලබාගෙන තියෙන්නේ මුල්ලේරියා සටනේදී බව අපි දන්නවා. ඉතින් තවදුරටත් රැඳිලා ඉන්න අපි කියනවා ඔබට IDH හදුනේ කොහොමද කියලා. IDH ගැනනේ අද කතා කරගෙන හිටියේ. IDH ගැන කතා කරද්දී මේ ප්‍රදේශයේ මේ තැන බොහොම විශේෂයි. මොකද මේකට බොහෝ දෙනෙකු කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවාද? අතීතයේ සිට මේකට කියන විශේෂ නමක් තියෙනවා. ඇත්තටම අපි මේ ඉන්නේ උණ රෝහල. බොහෝ දෙනෙකු එහෙම තමයි කියන්නේ. අද අපි මේ ඉන්න තැනට කියන නම තියෙනවා ජාතික බෝවන රෝග විද්‍යායතනය. ඒ විදිහට තමයි හඳුන්වන්නේ. මේ හොස්පිටල් එක නැත්නම් මේ රෝහල 1926 තමයි ආරම්භ වෙලා තින්නේ. ඒ කාලේ අද කාලේ වගේ නෙමෙයි, ටිකක් පහසුකම් ටිකක් අඩුයි. බෝවන රෝගයක් වම බොහෝ දෙනෙක් බය වෙනවා. මොකක්ද කරන්න කියලා හිතා ගන්න බෑ. ඒ හින්දා ඒ කාලේ තිබ්බ රජයවල් හිතන්න ඇති මේ තැනක මේ වගේ රෝගීන්ට වෙන්නුච්චි තැනක් හදන්නට ඕනේ කියලා. ඒ නිසා තමයි බොහොම ජනාකීර්ණ ප්‍රදේශවලින් ටිකක් දුර බැහැර ප්‍රදේශයක ස්ථානයක් තෝරගෙන තියෙන්නේ. අද මේක ජනාකීර්ණ වුණාට ඉස්සර කාලේ මේක එච්චර ජනාකීර්ණ ප්‍රදේශයක් නෙවෙයි. ඒ නිසා තමයි මිනිස්සුන්ගෙන් ටිකක් තොර ප්‍රදේශයක් විදිහට මේ ප්‍රදේශය තෝරගෙන මෙතන මේ වගේ රෝහලක් හදලා තියෙන්නේ. එතකොට මේ රෝහලේ නම මොකක්ද? අන්න IDH කියන එකට අපිට ටිකක් ලං වෙනවා. IDH නම හැදෙන්න හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ ඔබ දන්නවද? මෙන්න මේ රෝහලම තමයි. එතකොට ඉන්දිසි භාෂාවෙන් මේ රෝහලට කියන්නේ Infectious Diseases Hospital. එතකොට මේ අකුරු තුනේ නැත්නම් මේ වචන තුනේ මුල් අකුරු තුන IDH. මෙන්න මේක එකතුවෙන් තමයි මිනිස්සු හරි පහසුවට IDH කියලා තියෙන්නේ. ඒ හින්දා තමයි අද වෙනකොටත් බොහෝ දෙනෙක් IDH කියලා මේ ප්‍රදේශයට හඳුන්වන්නේ. ඇත්තට ඉස්සර කාලේ ඔබ දන්නවා නම් වසූරිය, කොලරාව, මැලේරියාව මේ වගේ අර ඉතාමත් භයානක විදිහට මිනිස්සු හිතපු රෝග වලට ගොදුරු වෙච්ච අය තමයි මේ රෝහලේ ප්‍රතිකාර අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ක්වොරන්ටයින් කියන එක ඔබ දන්නවනේ. අපි දන්නවනේ ඉස්සර කාලේ අපිට කොවිඩ් වැළඳුනාට පස්සේ බොහෝ වෙලාවට අපි වෙන් කරලා තිබ්බානේ. ඒකටත් මේ වගේ රෝහල පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේ රෝහල පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අද වන විටත් යම් ආකාරයක වසංගත රෝගයක් ඇති වුණාම බොහෝ වෙලාවට මේ රෝහල භාවිතා කරනවා. හැබැයි අද වන විට සියලු පහසුකම් වලින් සමන්විත රෝහලක් බවටයි මේපත් වෙලා තියෙන්නේ. අද වන විට විශේෂඥ වෛද්‍යවරුන් ඒ වගේ මේ හා සම්බන්ධ සියලුම දේවල් මේ රෝහලේ අඩංගු වෙනවා. ඒක තමයි විශේෂත්වය තියෙන්නේ. ඒ නිසා අද බොහෝ දෙනෙක් IDH රෝහලට එන්නේ අර ඉස්සර වගේ ක්වොරන්ටයින් වෙන්න නෙමෙයි. බෙහෙත් ටිකක් ගන්න. හැබැයි හදිසි අවස්ථාවකදී අපිට මතකයි කොවිඩ් වසංගතයේ වැනි අවස්ථාවලදී මේ රෝහල භාවිතා කරා, විශේෂ වාට්ටු භාවිතා කරා. අද වන විටත් අපේ ජනතාවට ලොකු සේවාවක් මේ රෝහල හරහා දෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රදේශයට මේ රෝහල හින්දා නමකුත් ලැබුණා. ඒ තමයි IDH. එහෙනම් දන්නවනේ IDH නම හැදුණු හැටි.